फ्रेंड्स මම ඔයාලට ගෙනාවේ ලෝකල් කියන ගේම් මේ ගේම් එකේ දෙවෙනි එපිසෝඩ් එක. ඉතින් කියන සතුට ආරංචියක් තමයි මම අග ඉරිද දාලා තිබ්බ වීඩියෝ එකට දාලා දවස් 2යි views 6යි subscribe 9ක් කළා තිබ්බා. අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න ඔයාලත් තාම subscribe කරලා නැත්නම් subscribe කරලා like කරපු නැති එක්කෙනා නම් like කරලා comment කරලා share කරන්න. ඒ වුණාට ඔයගොල්ලෝ මට කරන ලොකුම උදව්ව තමයි subscribe කරලා bell icon එක all කරගෙන ඕල් කරත් එකයි නැතත් එකයි මගේ කටහඬ වෙනස් වෙලා ඇති හොඳටම සෙමයි කැස්සයි ඉතින් ගොඩක් ඔයගොල්ලෝ එහෙම ගණන් ගන්න එපා ඔයාලට මම අද අලුතින් දේවල් ටිකක් කියලා දෙන්නත් යනවා ඔයාලට මොඩ් පැක් ටික ඔන් කරගන්න ඕන නම් ඔයගලන්ට පේනවා ඇති මම මෙන්න මෙහෙම යවනවා එකක් මේ අර එලාම් එක මෙන්න අතරටත් ගියේ අන්න ඒක මෙහෙම ඒක ටච් කරාම එක සැර ඔයාලන්ට මෙන්න මෙහෙම ටිකක් එනවා ඇති පළවෙනි ටික ඔන් කරලා අන්තිමට පේනවා ඇති මෙන්න මේ වගේ ඒවා ටික ඒ ටික ඔන් කරන්න එපා එඩි කන්කොලොත් ඔයාලන්ට ප්ලේ කරගන්න අමාරු වෙනවා. මේකේ මොකද මේ බිත්තිය හා පැත්තේ ඉන්න කට්ටිය. එතකොට ඔයගලන් ප්ලේ කරගෙන ඔන්න ඉතින් මම අද අලුතින් කියලා දෙන්න යනවා කිව්වේ මෙන්න මේක. ඔයාලට වෙනත් මෙන්න මේ කඩ උට්ට නගින්න පුළුවන් වහල් නගින්න පුළුවන්. කඩ උට්ට නගින වීඩියෝ එක පස්සේ ගේනවා. මෙන්න මෙහෙම ඉතින් වහල් උට්ට නගින්න කඩ උට්ට නගින්න. මේ උඩ පයින් එක තියෙන්නේ. ඒක ඔබාගෙන ඉඳලා මේ අර යන්නේ කොබන්න තියෙන. දැක්ක කෙලින්ම දැන් වහලේ. හරිද friends? මම ගොඩක් කල් try කරපු එකක් තමයි මේ මෙන්න මේක උට්ට ගන්න. ඒක උට්ට යන්න බෑ. මම ඒක අද ඉගෙන ගත්තා. අද ඉගෙන ගත්තා කියන්නේ මේ මම මේ කලින් දැනන් හිටියේ නෑ. ඒකයි. සෙමෝ ෆ්‍රෙන්ඩ්ස් අතරම ඉතින් මේ වීඩියෝ කරන ගමන් සෙමක් තියෙනවා. දැන් මල හයියෙන් කෑ ගහන්න එපා. ගාඩ වැස්සකොත් කඩාපාත් උනා. දැන් ඉතින් මල හයියෙන් කෑ ගහන්න ඕනි. හරිද ඉතින්? ඔයගලන්ට පොඩ්ඩක් quality නැතුව පේනවා ඇති. මේකේ වැඩිපුර මේ GB ගණන් යන හින්දා මම පොඩ්ඩක් quality අඩු කරගත්තා 320ට. ඉතින් කවුරුත් එක්ක ගණන් ගන්න එපා ඇත්තට. අනිවාර්යෙන් මේක තුන්වෙනි එපිසෝඩ්. ඉතින් මේක තුන්වෙනි එපිසෝඩ් එක හෙට එයි මට පුළුවන් වුණොත් මම හෙට මේක තුන්වෙනි එපිසෝඩ් එක දාන්න. ඊගාට තව මට පුදුමයි සබ්ස්ක්‍රයිබ් 9ක් වුණා කියන්නේ channel එක පටන් අරගෙනත් දවස් 7යි සබ්ස්ක්‍රයිබ් 9ක් තිබ්බනම් ආයි කියලා වැඩක් නැහැනේ අනිවාර්යෙන් අපි කොහොම හරි අවුරුද්දකින් වගේ සබ්ස්ක්‍රයිබ් 100k ගහන්න බලමු ඉතින් මේ ඔයගලන්ට මීට වැඩිය සුපිරි වීඩියෝස් ඕන අනිවාර්යෙන් ඔයගලන්ට කරන්න මේ දෙයක් තියෙනවා ඒක තමයි මේ මම සබ්ස්ක්‍රයිබ් 50 පන්නන්න උදව් කරන්න එතකොට ඔයගලන්ට පුළුවන් මේ සුපිරි වීඩියෝස් බලා ගන්න. එතකොට තමයි මට ඔය පොපි ප්ලේ ටයිම් එහෙම ගේන්න පුළුවන් වෙන්නේ. එතකම් බෑ. එතකොට මම ඔයාලට පොපි ප්ලේ ටයිම් ඒවා ගේන්න බලන්න. කද්ද මම බැරියන්කෝ. ආයෙ ඉතින් මගේ අනික් ගන්න එක. මම කිව්වනේ ගන්න වෙනස් කරනවා කියලා වෙනත් දවස් වලට. ඉතින් ඔයාලට පේනවා මේ යකෝ අකුණු ගහනවා කරන්න තියෙන්නේ වත්ත බයයි බා. හරිද? කවුරු ගන්න පාව චාර්ජර් 50යි. අයියෝ ලබ්බක් වෙන්න ගත්තොත් ඉවරයි. හරි. මගේ හෙල්ත් එක ඔයාලට පේනවා. මේ මුට්ටු එකේ යන කරන් බෝම්බ කියන ගෙබොත් ඔටෝ යනවා. හෙල්ත් එක නම් අඩු වෙනවා. ඒ උනාට හෙල්ත් එක ගොඩක් තියෙන හින්දා මට අවුලන්නේ. අනිත් ෂොටි වෙඩි. ඔයාලට ෂොටි මාරු කරද්දි මේක විතරක් ඔබලා හරියන්නේ නැහැ. ඔයාලන්ට කරන්න යනවා තුවක්කුවේ අර කෙලවර තියෙන 100 තියෙන තැන ඉඳන් මෙන්න මෙහෙම නිකන් ඈඩ් කරනවා වගේ කෙලින්ම දිගටම ඇදගෙන යන්න වෙනවා. මෙන්න මෙහෙම. එතකොට තමයි මාරු කරන්න පුළුවන්. හරිද? මං කියන එක ඇහෙන්නේ නැත්තම් ඔයගොල්ලෝ පොඩ්ඩක් සවුන්ඩ්ස් හරි කරගෙන බලන්න. මොකද මට හොරම සෙම කෑ ගහන්නත් බෑනේ. හරිද ඉතින්? අනිවාර්යෙන් 100k ගැහුවොත් අනිවාර්යෙන් යනවා කිව්වැඩ් එක. අයියෝ යකා මෑන්න කිව්වැඩ් එක කියලා මූණවත් පෙන්නන්නේ නැහැ. කිව්වැඩ් එක ඕනිත් නැහැ. මූණවත් පෙන්නන්නේ නැහැ යකා මෑන්න. ආන් දක්ෂයා සබ්ස්ක්‍රයිබ් 50000වත් ගහලා නැහැ මූණ වෙන්නලා කිව්වන්නේ එකක් දාලා ඉවරයි. ඉතින් මම ඔයාලට පුළුවන් වුණා PC games, lap games ඒවත් ගෙන බලන්න. මට මේ channel එකට subscribe 100k නෙමෙයි 50ක් හරි 100 හරි පහු කරගන්න පුළුවන් වුණොත් මට ඔයාලන්ට PC games ගේන්න පුළුවන් වෙයි සමහර විට. එහෙනම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ මට subscribe 50යි 100යි පහු කරන්න උදව් කරන්න. අනිවාර්යෙන් අපි කොහොම හරි අඩු කාලයකින් 100k ගහන්න බලමු. අයියෝ තව පොඩි වෙලාවයි තියෙන්නේ. කමන්නේ. අයියෝ. මේ අද නම් කොහොම හරි විනාඩි 10ක් විතර ඉන්න බලාගෙන තමයි මම මේ වීඩියෝ එක කරන්නේ.
නැත්තම් මම වීඩියෝ කරනවා කියලා හිතන්නේවත් නෑ. මේ මල ජංජාලේ වැස්සක් කඩාපාත් වුණා. ඒ ඉන්න මොනවක් කරන්න බෑ. මල්ල පැනලා දැක්කනේ. ඒ මල පැනලා මට බැනලා රෑ කෑම දුන්නේ රවලා. ඇයි විමලා මං ඇහුවා වැඩක් නෑ. දැන් මල් රැගුම් සීරි පානා. එකනේ අනේ ෆිල්ඩ්‍රික්ස් රසිකයෙක්ද ඈ ඔයගොල්ලෝ අනිවාර්යෙන් ෆිල්ඩ්‍රික්ස්ගේ රසිකයෙක් නම් අනිවාර්යෙන් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මොකද මාත් ෆිල්ඩ්‍රික්ස්ගේ ලොකු රසිකයෙක්. තේරුණාද? ෆිල්ඩ්‍රික්ස්ගේ හැම වීඩියෝ එකම වගේ බලලා තියෙයි. මොකද පඩි පෙළට පැන්න. පොඩ්ඩක් සවුන්ඩ්ස් අන්නම වලට කලින් කිව්වා පොඩ්ඩක් සවුන්ඩ්ස් වැඩි කරගන්න කියලා. කවුරුත් සවුන්ඩ්ස් වැඩි කරාම පොඩ්ඩක් විතර තමයි ඔයගලන්ට ඇහෙන්නේ. ඉතින් ඒක කවුරුත් ගණන් ගන්න එපා. මට සීටි තව විනාඩියයි. කොච්චරද? අඩේ විනාඩි 5යි කල්ලා තියෙන රෙකෝඩ් කරලා තියෙන්නේ. අනිවාර්යෙන් තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඕල් කරගෙන ලයික් කරගෙන නැත්නම් ලයික් කරන්න. කැමති නම් කමෙන්ට් කරන්න. කැමති නම් ෂෙයා කරන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නේ යාළුවෝ ඉන්නවා නම් මේ වගේ වීඩියෝස් බලන්න. ඒගොල්ලන්ට කියන්න අනිවාර්යෙන් මගේ channel එක බලන්න කියලා. සබ්ස්ක්‍රයිබ් තමයි. ඒගොල්ලෝ 6 දෙනෙක්ට 7 දෙනෙක්ට වගේ කියයි. එතකොට තව 6ක් හතක් නැගි. ඉතින් මගේ තව channel එකක් තිබ්බා රිමි බ්‍රෝ කියලා. ඒක ගොඩක් අය දන්නවා. ලිමි බ්‍රෝ කියලා. ඒකට සබ්ස්ක්‍රයිබ් ලිස්ට් එකක් තිබ්බා. ඒක නවත්තන්න උනා මට අලුතින් ෆෝන් එකක් හම්බුණා හින්දා. ඒක කරේ තාත්තගේ account එකේනේ. ඒ හින්දා අලුතින් account එකක් හදාගත්ත හින්දා මට පොඩ්ඩක් ඒක කරගන්න බැරි වුණා. ඉතින් අනිවාර්යෙන් ලිමි බ්‍රෝ YouTube channel එකේ YouTube channel එකේ රසිකයෙක් නම්වත් අනිවාර්යෙන් මේක සබ්ස්ක්‍රයිබ් කරන්න. මොකද ලිමි බ්‍රෝගේ මේ channel එක නවත්තන්න උනානේ. ලිමි බ්‍රෝ කියන්නේ මම තමයි. ඉතින් ඔයාලා ඒක ගොඩක් ගණන් ගන්න එපා. ඒක නම් මම මේ විදිහට කතා කරේ නෑ. තව තප්පර 3යි 2යි 1යි දින්න. බැක් ටු ආයි මෙනු එකට යන්න. යන්කෝ. දැන් අපි පොඩ්ඩක් විනාඩි 3ක් විතර මට ප්ලේ කරන්න වෙන්නේ මේ සැරේ. කවුරු පොඩ්ඩක් ගණන් ගන්න එපා. මේකේ මම මේ සැරේ මේ තුවක්කුව දාගෙන මේක දාගන්න. අන්නේ බැක් ගියා. සිංගල් ප්ලේයර් 9යි 3. හරිනේ. වන්නම් මේ දැන් නම් කියවන්නත් තමයි ෆ්‍රෙන්ඩ්ස් මොලේ ඔළුව අර විතර වගේ කරන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන් ඉතින් ඔයාලට වීඩියෝස් ගේන්න බෑ. මොකක්ද ඔය? අනිත් ඔක්කොම පට්ට. එතන මෙලෝ හතිලවුව පේන්නේ මට zoom කරන එක එහෙම. අනිවාර්යයෙන් මම ඔයාලට free fire වීඩියෝ එකකුත් ගේන්න. free fire නම් මම එපිසෝඩ් 40ක් 20ක් 40ක් 50ක් වගේ ගේන්න බලන්න. අනිවාර්යෙන් සතියට දෙසරයක් වගේ තමයි මගේ channel එකට වීඩියෝ වැටෙන්නේ. මොකද මල්ලි පන්ති යන දවස්වල තමයි මට වීඩියෝස් දෙන්න පුළුවන් වෙන්නේ. නැත්තම් මල්ලි ගෙදර ඉන්න දවස්වල දන්නවනේ වීඩියෝ එකක් කරලා අර මං ඉදිරියත් වීඩියෝ එකක් දැම්මම මතකනේ. මල්ලි ගෙදර හිටියේ. ඒ වීඩියෝ එක බලපුවා ඔයගලන්ට තේරෙන්නේ නැති කොච්චරනම් බූ වීඩියෝ එකක්ද කියලා. මම මේ තාත්තයි මේ මම ආච්චිලාගේ දෙට්ටලා තමයි පොඩ්ඩක් මේ රෙකෝඩ් කරන්නේ. මයික් එක පාවිච්චි කරන්නේ. මයික් එක පාවිච්චි කරන ඔයාලට සවුන්ඩ් සෙට් කරගන්න ඕනේ නැහැ. මයික් එක මගේ කැඩුනා. අතන කියනවනේ. ඒ හින්දා තමයි මම තාම මේ මයික් එකක් ගන්න හිතුවේ නැහැ. මං හිතුවා සබ්ස්ක්‍රයිබ් 50 පැන්නුවොත් මයික් එක ගන්න. නැත්තම් හිතුණා ගන්නවා නැත්තම් නිකන් ඉන්නවා. one shot knockout. Hihi. Ada. What the animatics? What? One shot knockout. මගේ නම් පෙලක් යව වචන හෙන්නේ නැතුව ඇති. ගණන් ගන්න එපා. අයියෝ තව විනාඩියක් තමයි ෆ්‍රෙන්ඩ්ස් මට ඉන්න පුළුවන් වෙන්නේ. මොනව කරන්නද? මේ ලෝකේ හැටිනේ. මම තාම මේ පැකේජ් එකවත් දාන්නේ නැහැ මේකට. මේ ඔෆ්ලයින් ගේම් එකක් තමයි ගහන්නේ. අම්මගේ හොස්පොට් අරගෙන තමයි මේ වීඩියෝ එකක් දැම්මේ. අකහරුවාද වීඩියෝ එකක් එහෙම තමයි දැම්මේ. මොකද මේ මල්ලිත් එක්ක පැකේජ් දාගන්න බෑ. මම දානවද නැද්ද කියලා තමයි තාම හිතන්නේ. මල්ලි කෙනෙක් ඉතින් පැකේජ් එකක් දාලා ගෙදර ෆෝන් එකේ දාලා කොහේ හරි ගියොත් මේ මුළු ඩේටා පැකේජ් එකම ඉවර කරලා ඇති. ඒකනේ බය. 1900 ගානක පැකේජ් එකක් විතරනේ දාන්නේ අපි. එකයි හොඳටම බයයි.
ඒව තමයි ඉතින් ගෙදර මල්ලියෙක් ඉන්නේ. ඔයාලා ගෙදරත් අනිවාර්යෙන් මල්ලියෙක් ඉන්නවා නම් කමෙන්ට් කරන්න අපේ ගෙදර මල්ලියෙක් ඉන්නවා කියලා. මල්ලියෙක් හරි නංගියෙක් හරි. මම එන අමාරුවෙන් තව ඔයාලට මේ වීඩියෝ ෂූට් ගේන්නේ. මල්ලියට පන්ති තියෙන හින්දා. මල්ලියට පන්ති තියෙන අගහවදයි බදාද. ඒ කියන්නේ ඔයාලට එක ළඟ දවස් දෙකක් වීඩියෝ වැටේ. කාලසටහනක් වගේ ෆිසික්ස් ගේමනේ කාලසටහනකට තමයි වීඩියෝ දාන්නේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් තව අපර 17යි. ඉතින් අපි වහලේ උට්ට නැගලාම මේක ඉවර කරමු. කමක් නැහැනේ. තව අපර 8යි. 7යි. අඩ කමක් නැහැ ඕනේ. වහලේ උට්ට නගින්න ඕනේ. අපි පස්සේ නගිමු. 3යි 2යි 1යි. හරි එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අද වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? අනිවාර්යෙන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඕල් කරන්න. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.